ඒ වගේම තමයි විශේෂම කාරණාවක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ පෑන්නේසියා බැංකුවේ. ඉතින් මේකෙදි ස්ථාවර තැන්පතු පොලිනුපාත ගැන කතා කරද්දී ඊටාම විශේෂ කාරණාවක් ඔබට මට කියන්න තියෙනවා. බලමු ස්ථාවර තැන්පතු පොලි අනුපාත. එක මාසයකට 107ක් ලබා දෙනවා. ඒ කියන්නේ ලක්ෂ 10ක් දැම්මොත් රුපියල් 70000ක් වගේ තමයි පොලිය ලැබෙන්නේ. මාස 3කට 8.25ක්. බලන්නකො එක මාසයක සිට මාස 3ක් දක්වා කාලය ඇතුළත 1.25කින් පොලිය වැඩි කරලා තියෙනවා මෙයාලා. මේක ඊටාම විශේෂ කාරණාවක්. ඊට පස්සේ 8.5ක් ලබා ගන්න පුළුවන් මාස 7කට. ඒ වගේම මාස 6ක් දාලා ඒක කල්පිනුවට පස්සේ ඒත් 8.5 බිඳුවක් ලබා ගන්න පුළුවන්. තව විශේෂම කාරණාවක් මම පෙන්වන්න යනවා. මෙයාලා කියනවා පෑන්නේසිය අන්තර්ජාල බැංකුකරණය හරහා විවෘත වන ස්ථාවර තැන්පතු පොලිනුපාත කියලා. ඔයා බැංකු ඇප් එක දාගෙන ස්ථාවර තැන්පතුවක් දැම්මොත් තව 0.25ක පොලි අනුපාතයක් ලබා දෙනවා වැඩිපුර. මේක බෝනස් එකක් දෙන්නේ අමතර පොලියක්. ඒ කියන්නේ ඔයාට බැංකුවට ගිහිල්ලා ඒ බැංකුවල නිලධාරියෙකුත් එක්ක කතා බහ කරලා ඇප් එක හරහා සල්ලි දාගන්න පුළුවන්. ඒක ඊටාම විශේෂ කාරණාවක්. අමතර බෝනස් රේට් එක. ඔයා ලක්ෂ 10ක් විතර දැම්මොත් ඔයාට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන් අමතර. ඉතින් මේක හොඳ කාරණාවක්. ඒ කියන්නේ මිනිසුන්ව දිරි ගන්නවන්න මොබයිල් ෆෝන් එක හරහා ලොකු පොලියක් ලබා ගන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකත් එක්ක වැඩ කරන හැටි බැංකුකරණයේ මොබයිල් ඇප්ලිකේෂන් එකත් එක්ක ඇවිල්ලා ඒක දිරි ගන්නවන්න තමයි මේක මෙහෙම කරලා තියෙන්නේ. ඉතින් ඊටාම විශේෂ කාරණාවක්. ඉතින් මේක ලොකු උජාරුවට කතා කරාට කලින් නම් ජේෂ්ඨ පුරවැසියන්ට එහෙම ලබා දුන්නා 15%. නමුත් දැන් ලබා දෙන්නේ නැහැ. මේක ඊටාම සෝචනීය කාරණාවක්. අස්වැසුම කියලා ලොකු ලොකු දේවල් මිනිසුන්ට ලබා දෙනවා. නමුත් බැංකුවෙන් සල්ලි නිකන් ඉල්ලන්නේ නැතුව තමන්ගේ මුදලට සාධාරණ පොලියක් ලබා දෙන්න කියලා ගොඩාක් ජේෂ්ඨ පුරවැසියෝ ඉල්ලනවා ලංකාවේ. මෙන්න මහත්තයෝ රුපියල් 25000. ඔයාලා ඉතින් අමාරුවෙන් ජීවත් වෙන උදවියනේ. මහත්තයට බුදු බව අත් වෙන්න අපි හොදට අඩියක් පුඩියක් ගහලා ඉන්නවා මහත්තයෝ. පින් සිද්ධ වෙනවා. ඉදා ගනින් උඹේ 40000 පඩිය. උඹ වැඩ කරනවා මදි යකෝ. තව වැඩ කරපන් පඩි වැඩි කරගන්න ඕන නම්. දැක්කනේ මේක තමයි ගොඩක් අය දන්නේ නැති අඳුරු පැත්ත. හැබැයි මේ තීරණ ගන්න රජයේ ඉහළ නිලධාරි මේවා ගැන දන්නවා නොදැක්ක වගේ හිටියට. උදේ 8ට වැඩට ගිහිල්ලා හවස 5ට ඇවිල්ලා ඔවුන්ට ලැබෙන්නේ මාසික රුපියල් 50000ක් 60000ක් වගේ පොලියක්. හැබැයි එයාලා එදිනෙදා බස් එකේ හැරි ට්‍රේන් එකේ හැරි ගිහිල්ලා ආහාර මේ හැම දෙයකට පස්සේ ඉතුරු වෙන්නේ රුපියල් 30000ක් වගේ. ඊටත් වඩා අඩු මුදලක්. ඉතින් ඊට වඩා නිකම්ම ඉන්න මිනිස්සයාට රුපියල් 25000ක් ලැබෙනවා. අස්වැසුමක් නිකම්ම ඉන්න අයට ලබා දෙන්න පුළුවන් නම් තමන් දුක් මහන්සියෙන් හම්බ කරගෙන මුදල් තමන් කැමති බැංකුවකට දාලා සාධාරණ පොලියක් ලබා දෙන්න කියලා තමයි අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඉල්ලන්නේ. DFCC බැංකුව මේකේ තියෙනවා අවුරුදු 1ට 8.5ක පොලියක්. ඒ වගේම අවුරුදු 2කට ලබා දෙනවා මෙයාලා 10%ක්. ඒ වගේම තමයි මෙයාලත් කියනවා මෙයාලගේ ඇප් එක හරහා ඔන්ලයින් බැංකින් හරහා ඩෙපොසිට් එකක් දැම්මොත් 0.25ක පොලියක් අමතර ලබා දෙනවා කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ගන්න try කරන්න. ෆෝන් එකක් තියෙනවා නම් මෙයාලට කියලා ඩවුන්ලෝඩ් කරලා හරි බැංකුවට ගිහිල්ලා මෙයාලගේ උදව් ඇතුව 0.25ක් තා වැඩි කරගන්න. මොකද මේක ලොකු ගාණක්. මෙන්න ලංකා බැංකුවේ පොලි අනුපාත. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 10%ක් ලබා දෙනවා මෙයාලා අවුරුදු 3කට. ඒ වගේම 11%ක් ලබා දෙනවා අවුරුදු 5කට. ඊට එහාටත් තව පොලි වැඩි කරලා තියෙනවා. හැබැයි එච්චර ලොකු කාලයකට ස්ථාවර තැන්පතව දාන එක සුදුසු නැහැ කියලා තමයි මගේ පෞද්ගලික මතය. ඔයාලා හිතලා බලලා ඉන්වෙස්ට් කරන්න. මොකද මේ ආර්ථික අර්බුද, දේශපාලන ස්ථාවරත්වය, ඒ වගේම ලෝක අර්බුද තත්ත්වයක් එක්ක රටේ ආර්ථිකද එකපාරට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අවුරුද්දෙන් එහා ස්ථාවර තැන්පතුත් ගොඩක්ම අවදානම් සහගත තත්ත්වයක් තිබෙන්නේ. වර්තමාන තත්ත්වය දැක්කට පස්සේ ඔයාලටත් තේරෙනවා ඇති. ඒ වගේම තමයි තවත් විශේෂම කාරණාවක් ගොඩක් කට්ටිය ඩෙබිට් කාඩ් එකක් යූස් කරනවා. Tamanට කොහෙන් හරි සල්ලි ගන්න තියෙනවා නම් අපි account number එක තමයි දාන්නේ. ඔය සාමාන්‍යයෙන් පොඩි බිස්නස් කරන කට්ටියත් account එකට සල්ලි දා ගන්නවා. සමහර කට්ටියගේ account එකේ සල්ලි ලක්ෂ 3 4 5 6 එහෙම නැත්නම් ලක්ෂ 20 30 මේ ආකාරයේ ලොකු මුදලක් බැංකුවේ නිකම්ම තියෙනවා මාස 2 3ක් විතර. අවුරුද්දක් ලක්ෂ 5ක් තිබ්බොත් ඒ ලක්ෂ 5ටම අවුරුද්දකටම ඔයාලට ලැබෙන්නේ 102යි. ලක්ෂ 5ක් තියෙන කෙනෙක්ට 5000යි 50000යි 102ක් කියන්නේ අවුරුද්දකටම ඔයාලට ලැබෙන්නේ රුපියල් 10000යි. අවුරුද්දකටම ලැබෙන්නේ රුපියල් 10000යි. 10000ක් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් ඔයාලට මේක 10000 හරියටම 108ක් ලැබුණොත්
රුපියල් 40000ක් කරගන්න පුළුවන්. අමතර රුපියල් 30000ක ලාභයක්. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 3න් 2න් උඩ 3 4 5 6 ඔයාගේ account එකේ මාස ගණන් නිකන් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට ලක්ෂ 5ක් 10ක් සල්ලි account එකේ තියෙනවා. ඒවා කෙනෙක්ට දානවා, කෙනෙක්ට දානවා, ව්‍යාපාර වලට සල්ලි අදිනවා. මේ ආකාරයෙන් කොහොම හරි ලක්ෂ 2කට වඩා කීයක් හරි තියෙනවා නම් ඇත්තට මේ තියෙන ගාණට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් money market account එකකට දැම්මොත්. ඔයාලට තියෙන්නේ කෙලින්ම බැංකු නිලධාරියෙක්ව හම් වෙන්න money market account එකකට මේ මගේ තියෙන සල්ලි ටික හදලා දෙන්න කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් කමර්ෂල් බැංකුව. කමර්ෂල් බැංකුව කියන්නේ ලංකාවේ හොඳ රිවියුඩ් කම්පැනි එකක් ප්‍රයිවට් බැංක් අතරින්. ඉතින් මේක ශ්‍රී ලංකා මහා බැංකුව ලියාපදිංචි ආයතනයක්. මේකේ එක මාසයකට 6.5ක් ලබා දෙනවා. ඒ වගේම මාස දෙකකට 6.5යි මෙහෙම ගිහිල්ලා මාස 3 වෙදී 7.5යි බිඳුවක් ලබා දෙනවා. නමුත් අපි කලින් කතා කරා බැංකුවක් ඒක 8.25ක් ලබා දෙනවා මාස 3කට. ඒකත් එක සාපේක්ෂව බලද්දී මේ බැංකුවේ පොලි අනුපාත අඩුයි. ඇත්ත කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි මාස 24කට ඔයා කල් පිරුණාට පස්සේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් 9.1යි බිඳුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනදී ලාභයි ඇත්තම කියනවනම් ඒ වගේම ඔයා මාසෙන් මාසෙට කල් පිරෙන ගන්න බලාන ඉන්නවනම් 9.5යි බිඳුවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ අපි හැම බැංකුවකම කතා කරද්දී ඔයාට ලබා ගන්න පුළුවන් වෙන අවුරුද්දකට 8.75ක් 9 උපරිම 10ක් ලබා ගන්න පුළුවන්. පෞද්ගලිකව සමාගමක වගේ LB ෆයිනෑන්ස් කම්පැනි එකකට නැත්නම් මේ LOLC වගේ එකකට දාද්දි LB ෆයිනෑන්ස් එකේ 8.5යි 7යි අවුරුද්දටම. ඒ වගේම LOLC එකේ අවුරුද්දකටම 7.6යි 6යි. ඉතින් ඒවත් ගොඩක්ම අඩුයි පොලි අනුපාත. ඉතින් සාමාන්‍යයෙන් මම මෙතනදී සාමාන්‍යයෙන් ගොඩක් අපේ ස්ථාවර තැන්පතු කරුවෝ වගේ පුද්ගලයෝ අහන්නේ ලක්ෂ 10ක් තැන්පතුවක් දාන්න. මේ දවස්වල 8.5ක් උපරිම අපි 9ක් කියමුකෝ. 9ක් දැම්මොත් අවුරුද්දකටම ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 90,000යි. හැබැයි ඔබට මතක ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඔබට කලින් ලබා දුන්න 15%ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. එතකොට 1,50,000ක් ලබා ගන්න පුළුවන්. ඇත්තරම හරියටම රුපියල් 60,000ක් වැඩිපුර ලබා ගන්න පුළුවන් මේ 15% ලබා දුන්නොත්. රුපියල් 60,000ක් කියන්නේ ඉතාම ලොකු මුදලක්. සාමාන්‍යයෙන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ගන්න අවුරුද්දකට නෙවෙයි මාසෙන් මාස කල් පිරෙන්න. එතකොට මාසෙකට රුපියල් 12,500ක් ලබා දෙනවා. හැබැයි නිකම්ම ඉන්න පුද්ගලයෙකුට රුපියල් 25,000ක් ලබා දෙනවා අත්වසුමින්. ඉතින් සාමාන්‍ය රුපියල් 25,000ක් වගේ ලබා ගන්න දැන් දින පොලි අනුපාතයේ තියදී අපිට ගන්න වුණොත් අපිට සාමාන්‍ය ලක්ෂ 30ක්වත් දාන්න 30කුත් මදි. සාමාන්‍යයෙන් ලක්ෂ 40ක් විතර දාන්න ඕන රුපියල් 25,000ක් මාසිකව පොලි විදිහට ලබා ගන්න. ඇත්තරම මේ වගේ ලොකු මුදලක් ස්ථාවර තැන්පතුවක් දැම්මටවත් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි නිකම්ම ඉන්න පුද්ගලයෝ අතේ සතයක්වත් වියදම් කරන්නේ නැතුව නිකම්ම රුපියල් 25,000ක් ලැබෙනවා. සමහර හොඳට වැඩ කරන්න පුළුවන් මිනිස්සු. ඒ මිනිස්සු කරන්නේ එක ලැබුණ ගාම බාරකට ගිහිලා බොන එක. අර කලින් වීඩියෝ දැම්මා වගේ. හැම මිනිස්සෙකුටම නෙමෙයි මේ කතාව කියන්නේ. මෙහෙම ගොඩක් පිරිස ඉන්නවා. ඇත්තරම ජනාධිපතිතුමනි මෙහෙම නිකම්ම කාලා බීලා හොඳට ඉන්න පුළුවන් අතපය වේස කරලා හොඳට වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට නිකම්ම රුපියල් 25,000ක් දෙනවට වඩා ඇයි ඔබතුමාලට හිතන්න බැරි දුක් මහන්සියෙන් හොඳ රැකියාවක් කරලා සමාජයට සේවයක් කරලා දැන් සැදෑ සමය ගෙවන අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ලංකාවේ ඉන්නවා. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ මුදලට සැබෑ පොලි අනුපාතයක් පමණයි. නිකන් නෙමෙයි සල්ලි ඉල්ලන්නේ. ඒක නිසා ඔවුන්ට සාධාරණ පොලි අනුපාතයක් ලබා දෙන්න මේ 8ක් 9ක් ලබා දෙනවට වඩා අඩුම ගන්න 15%ක් ලබා දෙන්න. ඒක තමයි අපි ගෞරවයෙන්ම ඉල්ලා සිටින්නේ. වැරද්දක් වුණා නම් සමා වෙන්න. ඒ වගේම අපේ හැමෝම අහන දෙයක් තමයි ඇයි ඔයාලා සම්පත් බැංකුව ගැන කතා කරන්නේ නැත්තේ කියලා. එහෙම විශේෂ දෙයක් නෑ අපි කතා කරන පොලි අනුපාත අඩු ඒව ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. හැබැයි දැන් වෙද්දි මෙයාලා මාස එකකට 6.5ක් ලබා දෙනවා. ඇත්තට මේක අඩුයි. හැබැයි 7ක් ලබා දෙනවා මාස දෙකකට. දවස් 75කට 7.5ක් ලබා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා බලාපොරොත්තු වෙන මාස 3මාරක් වගේ දාන්න මේක තමයි හොඳම අවස්ථාව 7.5ක්. ඒ වගේම දවස් 100කට 8ක් ලබා දෙනවා. කලින් ලංකා බැංකුවෙත් මේ වගේ පොලි අනුපාතයක් ලබා දුන්නා. දැන් නමුත් ඒක අඩු කරලා තියෙනවා. ඒ වගේම දවස් 200කට 8යි ඔහොම ගිහිල්ලා දවස් 400කට තමයි 9ක් ලබා දෙන්නේ. දවස් 400ක් කියන්නේ අවුරුද්දකටත් වඩා වැඩි කාලයක්. හොඳම උදාහරණය තමයි මෑතකදී ඇති වුණ මැද පෙරදිග යුදමේ තත්ත්වය. මේ දවස්වල සාම සාකච්ඡාව සමයේ ඉන්නේ. ඔබ දන්නවා පෙට්‍රල් මිල වැඩි වුණා එකපාරට. දැන් 92 පෙට්‍රල්
ලීටරයක් රුපියල් 400යි. මේකත් එක්ක ප්‍රවාහන ගාස්තු කෑම බීම හැම දෙයකම මිල වැඩි වුණා. ඒකත් එක්ක සාපේක්ෂව උද්දමනය වැඩි වුණා. මේ ආකාරයට මේ ලෝක අර්බුදය තව තවත් ඉදිරියට ගියොත් උද්දමනය ශීඝ්‍ර විදිහට වැඩි වෙන්න පුළුවන්. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම 108 පොළොනුපාත සමහරට 115 16 වගේ වෙන්න පුළුවන්. එතකොට ඔබ 108 පොළොනුපාතයට දාලා තිබ්බොත් 118 නෙවෙයි 100ට ගියත් ඔබට ලබා දෙන 108 විතරයි. ඉතින් ඒක නිසා ඉතා දීර්ඝ කාලයකට දාන එක නුවණට සුදුසු නැහැ. ඒ වගේම අපි නිරන්තරයෙන්ම ඔබට කියනවා මේ දවස්වල මිනිසුන්ගේ තැන්පතු ලබා ගන්නවා එක එක ආයෝජන ක්‍රමවලට. ඔවුන් නිසගම ස්ථාවර තැන්පතු වගේ නෙවෙයි. මෙන්න මේ වගාවට සල්ලි දාන්න මේ ආකාරයෙන් වක්‍රාකාරව මිනිසුන්ගේ තැන්පතු මුදල් තමයි ලබා ගන්නෙ. ඉතින් මේක නීත්‍යානුකූල නොවන දෙයක් නිසා තමයි ඔය වක්‍රාකාරව ලබා ගන්න කෙලින්ම ගන්න බැරි නිසා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ආයතනයකට ස්ථාවර තැන්පතුවක් දාලා ඒ ආයතනයේ බංකොලොත් වුණොත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලක්ෂ 11ක් දක්වා රක්ෂණ ආවරණයක් හම්බෙනවා. එහෙම නැතුව සමාගම් මැදුරු ලියාපදිංචි ආයතන වලට සල්ලි දාලා ඔබ මැරෙනකම්ම උසාවි ගානේ රස්තියාදු වෙන්න තමයි වෙන්නේ. එහෙම නැතුව ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ආයතනයකට සල්ලි දාන්න. ඒ විතරක් නෙවෙයි ඔබ ලක්ෂ 20ක් දානවා නම් ලක්ෂ 10 ඒක දෙකට කඩලා බැංකු දෙකකට දාන්න. ඉතින් ඒක ගොඩක්ම හොඳයි. මොකද රක්ෂණ ආවරණයක් හම්බෙන්නේ ලක්ෂ 11. ඒ විතරක් නෙමෙයි කොච්චර හොඳ බැංකුවක් වුණත් ලොකු මංකොල්ලයක් ගියොත් අර NDB බැංකුවේ වගේ යම්කිසි අවදානමක් තියෙනවා. නමුත් මෙතනදී NDB බැංකුවට මේක බලපෑම දින 115ක් විතර 160ක් විතර බලපෑමක් ඇති වෙන ලොකු වංචාවක් සිදු වුණොත් මිනිස්සු එකපාරට කලබල වෙලා සල්ලි අදින්න ගියොත් ඒ බැංකුව අනිවාර්යයෙන්ම බංකොලොත් වෙනවා. ඒ බැංකුව බංකොලොත් වෙනවා කියන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත බැංකුවටම ලොකු කැලලක්. විශේෂයෙන්ම විදේශීය ආයෝජකයෝ ලංකාවේ ආයෝජනය කරන එකත් බය වෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවට වාහන ආනයනය කරද්දී LC එකක්වත් ඕපන් කරගන්න බැරි තත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් නම් කිසිදා එන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. ඒක නිසා හොඳට හිතලා බලලා ආවට ගියාට කවුරුත් කියන පළියට විශ්වාසයෙන් මත ආයෝජනය කරන්න එපා.